ඒවා මේ දැන් මේ පාසලේ සිදුවන දේවල්ම නෙවෙයි. එහෙම ලෝකේ ඕන් තරම් තියෙනවා. අඟුලිමාලයා ගැන කතා කරද්දී දේවදත්ත ගල් පෙරලපු එක මතක් වෙද්දී ගිජ්ජකූට පර්වතේ පේනවා දැන්. මම හිතන්නේ මාධ්‍යයක කියන එක හොඳයි කියලා මේ වෙලාවේ. චූටිම කාලේ මට හිටියා රෝල් මොඩල් දෙකක්. ඒ දෙන්නටම සෝරි. ඔය දෙන්න මට මුකුත් වැරද්දක් කරලා නැහැ. මම ළඟ දැක්කා විවේකයට සකබ වැඩිපුර කියවන පොත් කියවන එක කියලා. ඕක ජයමංගල ගාථාවට කියද? ඔබේ අතගෙන පෙර සඳෑවක මට අම්මගෙන තව පොතක් ලියන්නකවත් ලියන්න පුළුවන්. මට අම්මලාගෙන මහාවංශයක් ලියන්නත් පුළුවන්. හැබැයි ගීතයකට ගන්න මේක සාරාංශ කරගන්න පීඩි කීපයකට බෑ. කිසිම අන්තවාදියෙක් නිර්මාණකාරයෙක් වෙන්න බෑ. කුසරජ්ජුරුවන්ගේ වේදනාව තමයි පබාවතිය කියලා. රෝකඹන්න බෑනේ ජයම්පතිට. ඔබ ගීත ලියන්නෙත් ඒ වේදනාවෙන් සාහිත්‍ය කෘති නිර්මාණය කරන්නෙත් වේදනාවකින්ද? ඇත්තම උත්තරේ කූතෝ. මම ඇත්තටම බුදුන් වදිනවා මතක තියාගන්න. හැබැයි මේ මෙන්ටල් නෙවෙයි. සන්නස්ගල කියන බ්‍රෑන්ඩ් එක. එතකොට සන්නා කියලා කියන සන්නාමය කොයි වගේ එකක්ද කියන එක ගැන සන්නව දැකලා තියෙන, සන්නස්ගල කතා කරන දේ අහලා තියෙන, බලලා තියෙන හැම කෙනෙක්ම දන්නවා. ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් වෙන්න පුළුවනි, එහෙම නැත්නම් කලාව සම්බන්ධයෙන් වෙන්න පුළුවනි, සාහිත්‍ය ආදී ඒ දේවල් සම්බන්ධයෙන් වෙන්න පුළුවනි. ඔබේ අපේ කෙරුවාවල් සම්බන්ධයෙන් පවා සන්නට යම් මතයක් තියෙනවා. සමාජයේ කවුරුත් ඒ මතය පිළිගන්න උත්සාහ කළත් නැතත්, ඒකට කොතරම් ප්‍රතිවිරෝධතා ආවත් තමන්ගේ මතය එක්ක ඉන්න කෙනෙක් තමයි සන්නස්ගල කියලා කියන්නේ. වැඩිද මන්දා? ඒ ඇත්ත ටික වැඩිපුර නිහාල් අර ගහකට එහෙම නැග්ගුවම ටිකක් බහින්න පොඩ්ඩක් වෙලා යනවා. දැන් ගහට නැගුණාද ඒ බේම? මට කියන්න තියෙන thank you කියලා. හරි. අපි දේශපාලනය කතා කරන්නේ නැහැ. මම මේ කියන්නේ මේ පක්ෂ දේශපාලනය සහ රාජ්‍ය පාලන දේශපාලනය. මොකද කලාව ඇතුලේ දේශපාලනය පොලිටික් එකක් තියෙනවා. ඒක නෙමෙයි මම මේ කියන්නේ. හැරුණාම අපි සාහිත්‍ය කියන මේ පළල් විෂය ඇතුලෙන් අපි කොටසක් කතා කරන්න යොදා ගන්නවා. නැත්නම් කාලය ප්‍රශ්නයක් වෙනවනේ. මේ තමයි යාවත් කාලීන පොඩ්කාස්ට් එක. මේක ඇතුලේ අපි මේ පටන් ගන්න පළවෙනි වැඩසටහන තමයි සන්න එක පටන් ගන්න. ඒකට මොකුත් කියන්න එපා. මේ මම කියන්නේ නිකන් කිව්වේ අපි ගීතය ගැන කතා කරමු. ඒක ගීතය වෙන්න පුළුවන්, සින්දු කියනවා වෙන්න පුළුවන්, පාට්ටු කියනවා වෙන්න පුළුවන්, ඉංග්‍රීසියෙන් සොං කියලා කියනවා වෙන්න පුළුවන්, මොකක් හරි අන්නේ දේ ගැන. ඉස්සලාම මේ ගීතය කියලා තියෙන මේ හැඳින්වීමත් එක්ක මොකක් හරි තියනවද දෙයක්? ඕ නිහාල් මේ අපි පොඩි කාලේ ඉස්සල්ලාම ඇහිච්ච වචනේ කවිය සහ අපි කිවි සින්දු කියනවා කියලා. රේඩියෝ එකේ ගීතයක් යනවා කියලා අපේ ළමාව හරි තිබුණේ අපිට. අපි රේඩියෝ එක පාවිච්චි කරේ සින්දු අහන්න. මේ පස්සේ කාලේ අපි ඉගෙන ගත්තා වෙනවා මේ සින්දු කියන්නේ පහතරට වන්නම් වල තිබ්බ එකක්. සින්දු වන්නම් තිබුණායි මේක දෙමළ භාෂාවෙන් ආවේ වචනයක් වගේ අදහසක් තියෙනවා. ඒතර අපි සින්දු අහන අය බවට පත් වෙනවා. දැන් දෙමළ භාෂාවෙනුත් සෝන් කියන එකට සින්දු පාවිච්චි කරන්නේ නැහැ. ඒකත් ඒගොල්ලන්ගේ පැරණි වහරේ තිබ්බ වචන. වහරේ තිබිච්ච එකක්. ඔය විශේෂයෙන් පහතරට වන්නම් වල එහෙමත් තාම තියෙනවා සින්දු වන්නම් කියලා જાතියක්. ඊට පස්සේ අපි ආයෙත් ඉගෙන ගන්න පටන් ගන්නවා මේ කවිය සහ ගීතය කියන එක දෙකක්ද එකක්ද කියලා සංවාදයක්. කොහෙද සීමාව තියෙන්නේ? මේ වගේ ප්‍රශ්න ටිකක් යනවා. අමාරුයි වා එකක් මටත් හිතෙනවා. ඒතකොට ගීතේ ඊට පස්සේ පොඩි වෙනීමක් හදා ගන්නවා. ගීතය කියන්නේ අහන එකක්, කවිය කියන්නේ කියවන එකක් වගේ අදහසකට අපි එනවා. ඊට පස්සේ ගීතයත් විවිධ ශානර වලට මෙහෙම බෙදාගෙන ගියාම ඒක නිකන් විශාල මේ ගීත මහා වංශයක් ගත්තොත් එහෙම ශානර වෙන් ගන්න පුළුවන් කමකුත් තියෙනවා. කයිවලත් එහෙම තියෙනවා. ඒ නිසා මට හිතෙන්නේ කවිය, සින්දුව, ගීතය කියන තුනම මේ එකට ගත්ත පොඩි කුලකයක තියෙන කෑලි කපලා වෙන් කරනවට වැඩිය ළඟ තියෙන අදහසක් විදිහටයි, එකතු අදහසක් විදිහටයි, එහෙම නැත්නම් සංග්‍රහිත අදහසක් විදිහටයි මට ඇත්තටම දැනෙන්නේ. ඒ කියන්නේ මේ ගීතය කියලා මෙහෙම තනි කරලා මේ පොඩි තැනකට ලඝු කරන්න ඕනේ නැහැ කියන එක නෙමේ සන්න කියන්නේ. ඔව් නිහාලේ කියන්නේ සමහර කවි ගීත වෙලා තියෙනවනේ. කවි කියන්නේ අතන කියන පද්‍ය ගීත වෙලා තියෙනවා. පද්‍ය ගීත වෙලා තියෙනවා. එතකොට ඒ කවියෙත් පොඩි ගැටලුවක් තියෙනවා. මට මතක් වෙනවා අර 1948 විතර මම හිතන්නේ ජී.බී. සේනානායක අර පරිගැනීම කියන කෙටි කතා පොත ලියනකොට එයා එක තැනක ලියනවා මාගේ මේ කෙටි කතා සංග්‍රහයේ ගද්‍යයත් පද්‍යයත් අතර එන රචනා විශේෂයක් තිබේ. ඒවා කියවීමේදී ගද්‍යයට වඩා පද්‍යයට වැඩි නැඹුරුතාවක් දැක්වීමෙන් වැඩි රසයක් ලබා ගත හැකියි කියලා ලංකාවේ නිදහස් කවි හඳුන්වා දෙන්න බයෙන් ඒක කරන්නේ. ෆ්‍රී වර්ස් කියන එක. ෆ්‍රී වර්ස්, බ්ලැන්ක් වර්ස් කියලා ඔය බටහිර කාව්‍ය ඇතුලේ තියෙන එක. කියන කාරණා. එතකොට මට හිතෙනවා නිකන් එහෙම බෙදා ගන්න එකේ ඇතුළෙම තියෙන්නේ
දැන් රත්නශ්‍රී විජේසිංහ නිකන් මෑත උදාහරණයක් ගත්තොත් එහෙම එයාගේ කවි ගොඩාක් අපි ගීත වශයෙන් පස්සේ කාලේ අහලා තියෙනවා. පත්තරවල ගියේ කවි ඉතාම ලස්සන ගීත බවට පත්වෙච්ච තැන් තියෙනවා. ඒ සාරි ඉරි ගහන්න ගියා තව තැනක් බෙදුවා. දැන් ගීතය විනාඩි 2කමාරක් 3ක් වගේ කාලයක් කවියක් කියවෙන්නේ පිටු 45ක් වුණත් එක කවියක් තියෙන්න පුළුවන්. සේකරගේ ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහයම තනි කවියක්, නොමියමි තනි කවියක් කියලා ගන්න පුළුවන්. හැබැයි දැන් ලෝකේ ගත්තාම ආයෙත් මේ පැය එකමාර විතර සින්දු තියෙනවා දැන්. විනාඩි 90 සින්දු නිර්මාණය වෙනවා. ඒවට වෙන වෙන නම් තියෙනවා. ඒ සාර කෑලි කඩනවට වැඩිය මම කැමති ටිකක් මේ අර කෑලි කැඩුවාම පදාර්ථ වලට වෙන් කරාම පොඩි සයන්ස් එකක් එනවා නිකන් සමීකරණ ගතියක් එනවා ආර්ට් එකට. සහ පොඩි වර්ගවාදී බවකුත් එන්න පටන් ගන්නවා. වර්ගවාදී බවකුත් එනවා. පොඩි කෑලි කඩනවා අපි මේ කෑල්ල කියලා. මම කැමති කෑලි කඩන්න නැතුම් ඒක අර සාමූහිකව ගත්තාම මට හිතෙනවා ඒක රහයි කියලා. කෑලි කැඩුවම පොඩි ජිල් බෝල හොද්ද වගේ ගතියක් තියෙනවා නිකන්. ජිල් බෝල හොද්ද කන්න බෑනේ. සද්දෙත් තියෙනවනේ ජිල් බෝල වල. සද්දේ තියෙනවා. ඇහැට පෙනුමක් තියෙනවා. හැබැයි රහ ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ජිල් බෝල. දැන් ඔබ අපි දන්නේ ඒ කාලේ ඉඳන් ඔබ සිංහල දේශකයෙක්. එහෙමනේ. ඔව්. එතකොට සිංහල ගුරුවරයෙක් කොහොමද සාහිත්‍යකරුවෙක් වෙන්නේ? ඔබ පටන් ගන්නවා නවකතා පැත්තට නැඹුරු වෙලා ඒ දේ කරන්න. ඒකේ මෙහා පැත්තට આવොත් ඔබ සින්දු ලියන්න පටන් ගන්නවා. අපි වචන වලින්ම කිව්වොත් එහෙම. ඒකට එක හැඳින්වීම් තියෙනවනේ. ගේය කාව්‍ය කියනවා, ගී පද රචනා කියනවා, ගීත රචනා කියලා කියනවා. මොකක් හරි හැඳින්නුවත් අර කරන්නේ එකම දේනේ. ඒක පටන් ගන්නේ කොහොමද? මට චූටි කාලයක් දෙන්න පුළුවන්ද නේ පොඩි පැහැදිලි කිරීමක් එක්ක. පොඩිම කාලේ මං හිතන්නේ මට උමනාම තිබුණේ දැන් හිතෙන එකක්. මට ඒ කාලේ හිතිච්ච එක ගැන මට දැන් මෙහෙම ආපසට මම මොකෙක් හරි එකෙක් දන්න මිනිහෙක් බවට පත් වෙන්න ඕනි කියලා. කවුරු හරි මාව දැන ගන්න ඕනි කියලා. ඉස්කෝලේ ඉරලා එද්දී සමහරවල් ගමේ අය උදාහරණයක් වොත් මං ජනානන්ද ඉස්කෝලේ ගිහිල්ලා පයින් ඇවිදගෙන එද්දී පහළ හපුතරේ ගමේ මිනිස්සු මාව පෙන්නනවා කඩේ ඉඳලා ඉවරලා ආන් අර මේ ගැට හැවල පුංචි මණිකයි කොල්ලා පන්තියේ පළවෙනියලු මේ පාරත් නේ කියලා. මට හරිය ආසයි දෙනවා. අර පන්තියේ පළවෙනියන් උනාට වැඩිය අපේ අම්මගේ නම කියලා මේ පුංචි මණිකගේ කොල්ලා බලපන් අමාරුවෙන් ඉගෙන ගන්න කියලා. මම හින්දා ගුටි කාපු ළමයි ඉන්නවා අපේ ගමේ. බලපන් අර කන්න බොන්න නැතුව දුක් විඳින එක පන්තියේ පළවෙනියන් තොට්ට පිට කාලා තෙල කියලා මගේ යාළුවෝ ගුටි කන මං හින්දා. ගුටි කෑවට කරන්න දෙයක් නැහැ. හැබැයි මට පොඩි ආත්ම සතුටක් දැල්ලා තියෙනවා මං ගැන කතා කරන්න පටන් ගත්තා කියලා. නිහල් මෙහෙම එනකොට මම මේක මං හිතන්නේ මාධ්‍යයක කියන එක හොඳයි කියලා මේ වෙලාවේ. චූටිම කාලේ මට හිටියා රෝල් මොඩල් දෙකක්. ඒ වුන් දෙන්නම අපේ ගමේ. එක්කෙනෙක් අප්පච්චිගේ අයියා පීබී සන්නස්කල. මහාචාර්ය පීබී සන්නස්කල. පුංචි බණ්ඩාර සන්නස්කල. මේ පැත්තෙන් අල්ලපු ගමේ වීජ මූලක බණ්ඩාර. මොන උත්සවයට ඵලයක් මොන රැස්වීමට ඵලයක් මොන පන්සලට ඵලයක් අර පොඩි කලාපයේ ඇතුලේ මේ දෙන්නගේ නම් දෙක කියනවා අධ්‍යාපනයේ සම්බන්ධයෙන් රෝල් මොඩල් දෙක මං හිතන්නේ මගේ ඔළුවේ ඇතුලේ මේ දෙන්න රෝල් මොඩල් වෙච්ච හින්දා ඉගෙන ගන්න ව්‍යාකරණය සාහිත්‍ය දැනෙච්ච හින්දා හිතාමතා කරාද මන් දන්නේ මම මගේ ජීවිතේ මේ දෙන්නට හොඳක් කියන්නේ ගමේ මිනිස්සු දැන් අපේ අප්පච්චිලා අම්මලා සහෝදර සහෝදරියෝ මේගොල්ලන්ට බයිනෝ වාහනේ ඇවිල්ලා ගියාම ඕන් යනවා වාහනේ පෙරලියන් වාගේ අදහස් කියනවා මම දැකලා තියෙනවා. අපිත් ප්‍රාර්ථනා කරනවා පෙරලියන් කියලා. හරි. ඕන් විජම් බලපම් බෝකුවක්වත් හදලා නැහැ මේක කොහොම දුෂ්ටේ බවට පත් කරගන්න. ඒ නිසා මම කලේ මගේ ජීවිතේ අවුරුදු 40ක් විතර වෙනකන් මේ දෙනා මගේ ජීවිතේ දුෂ්ටයෝ කරගත්තා මම මේ දෙනාට අප්‍රමාණව බැනලා තියෙනවා, ගහලා තියෙනවා, ඩියලා තියෙනවා. මේ දෙන්න මිය ගිහිල්ලා. නිහල් මන් දැන් කල්පනා කරනවා මේ දෙන්න මට විජම ලොකු බණ්ඩාර සහ පීබී සන්නස්කල අර ගමේ වචනෙන් කිව්වොත් මට මේ දෙන්න අබමල් රේණුවක වැරද්දක් කරලා නැහැ. මට එරෙහිව පුළුවන් නම් මේ දෙන්න කරපු ලියවිල්ලක් පෙන්වන්න. වචනයක් පෙන්වන්න. ප්‍රකාශයක් පෙන්වන්න බෑ. හැබැයි ඒ දෙන්න දුෂ්ටයක් කරගෙන මෙහෙම මං ඩ්‍රයිව් එකේ ගියාම තමයි මම මෙහෙම. දැන් ඒ දෙන්න නැහැ. දැන් මට දැනෙනවා මටත් මේ ප්‍රමාණම දුෂ්ටයෝ ටිකක් ඉන්නවා කියලා. මේක මං හිතන්නේ අවබෝධයක් කියලා. මෙන්න මේ කාලය ඇතුළත ඒ කරපුවා තමයි පොත් ලිව් එක, සින්දු ලිව් එක, මොකෙක් හරි දන්න මිනිහෙක් බවට පත් වෙන්න. ටියුෂන් කරපු එක, ජීවත් වෙන්න, පොත් ලිව් එක, මාධ්‍ය වලට අදහස් කිව් එක, මේ සේර මේ කෑලි කොටස් දැන් තමයි ජීවිතේක තැනකට ආවට පස්සේ මේ දිහා හැරලා බලන්න.
ඒකයි. ඒ දෙන්නටම සෝරි. ඔය දෙන්න මට මුකුත් වැරද්දක් කරලා නැහැ. හැබැයි මං ඔය දෙන්න දුෂ්ටයක් කරගෙන තිනවා. නැත්තම් මට වීරයෙක් වෙන්න බැරුව යනවා. මම මේ අහන්නේ ඒක තමයි. බැරුව යනවා. රෝල් මොඩල් කියලා කිව්වට ඇත්තටම දුෂ්ටයෝ කරගෙන තමයි වීරයා වුනේ නේ. ඔව් හැබැයි ඔබ අබමල් රේණුවකත් වෙන වැරද්දක් කරලා ඒගොල්ලන්ටත් නෑ. නෑ හැබැයි මේ ප්‍රකාශ වලින් ඒගොල්ලෝ හිත හිතව ගන්න ඇතිනේ නිහා. ආරංචි වුණා නා. ආරංචි වෙන්න ඇති මම මූන්ටත් බැලලා තියෙනවා. මම ෆෝන් එකෙම කුණුහරුපෙන් බැලලා තියෙනවා. එතකොට මට දැන් හරි කම්පාවක් තියෙනවා මේ ගැන. ඒ පැත්තෙන් මම දැන් මට මොන හරි දොස් කියනවා නම් කොමෙන්ටුවක් දානවා නම් ඒගොල්ලෝ දිහා මම බොහොම උපේක්ෂාවෙන් බලනවා. මොකද අර දෙන්නමට මතක් වෙනවා. කොච්චර රිදව ගන්න ඇද්ද? රිදව ගත්තම පෙරලා පහර දෙන්න ඕනේ නෑ කියන එක මට ඉගැන්නුවේ ඒ දෙන්න. දැන් අපි ගීතය ගැන මේ කතා කරන්නේ. එතකොට ගීතයයි භාෂාවයි සම්බන්ධ මේ අවියෝජනීයත්වය කාටවත් බිඳ ගන්න බෑනේ. බෑ. හරිද? දැන් භාෂාවේ වචනවලට නිශ්චිතාර්ථ නැහැනේ. දැන් මම මේ ඔබ ඉස්සරහ කියන්නත් බයයි සමහර ඒවා. නිශ්චිතාර්ථ නැහැ. හැබැයි භාෂාවේ වචනයකට නිශ්චිතාර්ථයක් දෙන්නේ අපි ගොඩනගන સંદર્ભය එක තමයි. අපි කියන්නේ කොන්ටෙක්ස්ට් එක කියලා. ඒක ඇතුලේ තමයි. ඕන තරම් ඔබ වචන වලට එහෙම පරිසර හදලා දෙන්න સંદર્ભ ගොඩනගලා දීලා බලන්න. එතකොට ගීතය ඇතුලේ මේක හරි අපූර්වට කරන්න පුළුවන් වෙනවා. සාහිත්‍ය ලේඛන ඇතුලෙත් ඒක හැමම තමයි. સંદર્ભය ගොඩනගනවා. ඒ නිසා මේ තනි වචනයකට තනි තේරුමක් නැහැ. ඒ නිසා තමයි හැමතිස්සෙම ගීතයක් අරගෙන කවුරු හරි කෙනෙක් මේක ਵਿਚාරය කරන්න උත්සාහ කරනවා නම් වචනයෙන් වචනය අරගෙන මේක සාර්ථක නොවෙන්නේ හේතුවත් ඒක තමයි. ඒ නිසා ඔබටත් එහෙම අවස්ථාව ඕන තරම් මුණ ගැහිලා තිබුණා. අපිත් ඒ ගැන කතා කරා ඔබත් එක්ක සමහර ඒවා. මම මේ අහන්න හදන කාරණේ ඒක නෙමෙයි. දැන් භාෂාව වෙනම විවරණයක් තියෙනවා. හැබැයි ගීතයට කවියට ගෙන මේ ආකෘති දෙකට මේක ගත්තම සමහර අය තර්ක කරනවා එහෙම එක මේක ඇතුලේ තියෙන්න ඕනේ කියලා. කවිය ඇතුලේ භාෂාවේ ඒ දේ සම්පූර්ණව තියෙන්න ඕන. ගීතය ඇතුලේ ඒක හැමම තියෙන්න ඕනේ කියලා. ඔබ භාෂා ගුරුවරයෙක්, ගීත රචකයෙක්, සාහිත්‍යකරුවෙක්. ඔව් එතන නිහාගෙන් චුට්ටක් එහාට ගිහලා මම උදාහරණයකට එන්නම්. මේ මියුසික් භාෂාවක්නේ. මේකත් විශ්ව භාෂාවක්. ඒතර වචනවල ලියන භාෂාවයි මියුසික් වල භාෂාවේ දෙක එකතු වෙනවා. මට කසුන් කල්හාර කිව්ව එකක් මේ වෙලාවේ මතක් කරනවා නිහල් මං කියන්නම්. මම නිර්වාණ පොත දුන්නාම කසුන් කල්හාරට මෙයා වරක් දෙවරක් තුන්වරක් මේක කියවන්න නැතුව ආයෙ කෝල් කරලා මං කියවන්න පටන් ගත්තා කියලා. මම ගා නොකිය විතර පටන් ගත්තේ කොහොමද කියලා. එයා කිව්වා මට මේකේ මෙලඩිය අහුවෙන්නේ නැතුන් තිබුණේ. පොතේ මෙලඩිය. මට දැන් මේකේ රයිම් එක අහු වුණා. වාක්‍ය යන මෙහෙම රිද්මයන් ටික මෙයාට අහු වුණා. දැන් මං වේගෙන් කියවගෙන යනවා කිව්වා. එතකොට අපි ඕන ලේඛකයෙකුට තියනවා මෙහෙම සාහිත්‍ය කෘතියක මෙලඩි එකක්. ඕක අහුන්න නැතුව නැත්නම් අපි පිටුවයි පොත අයින් කරන්න කියවන්න නැතුව කියලා. දැන් සාහිත්‍ය නවකතාවකට තනුවක් තියෙනවා කියලා මම මේ නොකිය කියන්නේ මෙහෙම හැඩයක් තියෙන වෙලියන විදිහේ. ඒ නිසා අපිට සමහර පොත් කියවද්දි කීයටක් ගාලා මේක කරුණාසේන් ජයලත්ගේ. මේක රත්නශ්‍රීගේ. මේක මහගමසේකරගේ. මේක කුමාර හෙට්ටිආරච්චි කියලා අපි කියන්නේ මෙන්න මේකත් එක්ක කියලා මට හිතෙනවා. මේක එකක්. ඒ කියන්නේ ආඛ්‍යානයේ රිද්මය තියෙනවා කියන එක. රිද්මය තියෙනවා. ඒක මියුසික් එකක්. අපි නොදැනුවත්වම මං හිතන්නේ මේ මියුසික් එක අපි අතර වැඩ කරනවා මේක කියවද්දි මේ පොතක් කියවද්දි බොහෝ වෙලාවට වැඩ කරනවා කියන එක. මේක එකක්. වචන ගෙනෙද්දී ඇත්තටම සාහිත්‍ය පොත්වල තියෙන සමහර වචන වලට තියෙන තණ්හාව මට ආවහම මම මේක ඇතුලේ මෝරලා මේ සින්දුවල් ලියන්න try කරපු වෙලාවල් තියෙනවා. මම නිකන් උදාහරණයක් කියන්නම් මේ සයිමන් නවගත්තේ ගමගේ පොතක තියෙනවා අර වන්නේ හත්පත්තුවේ වැවක නාලා මෙහෙම එනකොට ඒ කෙල්ලේ එනේ කියලා ලියන්නේ මේ එයාට දැවුණ කියලා වන්දනාවක බරට මල් නෙලාගෙන යනවා කියලා. පට්ට ලස්සනයි රූපකේ. දැන් මේකම අජන්තරණ සිංහ ලියනවා අර එයාමට ඇත්ත කතාවක් කියලා තියෙනවා. ගෙදර මෙහෙම බෝගන් විලා මෙහෙම වැවිලා තිබුණාම උදේ වැඩට යද්දි මේ මල් පොකුරු ඈයන මග ඈ දෙසටම නැමියන් කියලා. මට මෙන්න මේ මල් එක්ක තියෙන මේ යෙදුම් මට බලපෑවහම මම ඕකෙන් තමයි ලියන්නේ නිල් මල් වලින් නිල් දියත්ගෙන වන්දනාවක බරට මල් නෙලමින් සිප ගන්නවා නම් මේ හොඳම වෙලාවයි කියලා. ඇත්තටම බලනකොට ඒකේ මූලයේ තියෙන අජන්තරණ සිංහලක. නැත්තම් සයිමන් නවගත්තේ ගමගේ පොතක. තව එකක් කියන්න ඉඩ දෙන්න නිහල් මට. ජාතක කතා පොත උගන්වද්දි පන්තියේ මට වචනයක් හම්බුණා සස්වාමිකයි කියලා. මට ඒක හරි ලස්සනයි. සයි වචනේ මට ගීතවත්. සස්වාමිකයි කියන එක නිකන් අර ස අකුරත් එක්ක ගීතවත්. දැන් ගැටපදේ කියවහම ස්වාමියෙක් ඇති. අස්වාමිකයි ස්වාමියෙක් නැති.
අස්වාමිකයි කියනවට වඩා සස්වාමිකයි ලස්සනයි මට දැන් අයන්නට වඩා. මේ කුලිය වැඩ කරලා තමයි මම ওই දීපිකාගේ සින්දුව ලියනකොට මේ වචනේ පාවිච්චි කරන්නේ. මම හිතන්නේ ගීතයක ඉස්සලාමත් දන්නෙත් නැහැ මේ වචනේ ආවේ කියලා. ඔව් මොකද මටත් හිතෙනවා මොකද අපෙනුත් කීප දෙනෙක් කිව්වා මොකක්ද දන්නේ මේ සස්වාමිකයි කියන්නේ කියලා. හැබැයි ගුත්තිලේ එහෙම කියවලා තිබුණා නම් ඔක හොයාගන්න ලේසි. බැරි වීමකින් හරි එහෙම කියවගෙන හෝ කියවලත් ඒක මතක නැතුණා නම් තමයි හොයන්නේ. සස්වාමිකයි කියන්නේ ස්වාමියෙක් සහිතයි මට මිනිහෙක් ඉන්නවා. අපි අමුයෙන්ම කියනවා නම් ඒකනේ කියන්නේ කියන එක. දැන් ගීතය ඇතුලේ වචන ගොනු කරද්දී ඔබ සැලකිල්ලක් දක්වන්නේ ඒකේ මොන දෙයටද මොකක්ද ඒ කියන්නේ මොකක්ද හිතන්නේ? මට මොකවත් නැහැ මචං ෆීලින් එකත් එක්ක ලව් දෙනවනේ. එච්චරයි. ඇත්තට වෙච්චරයි. එතකොට දැන් අර තියෙන රූපකයක් යොදනවා මෙතනට. වක්‍රෝක්තිය දානවා එහෙම මොකුත් නැහැ ඔළුවේ. ඇත්තටම නෑ. ඒ කියන්නේ මට ලව් දෙනවා නම් දැන් මම ඊයේ පෙරේද මේ නිර්වාණ ප්‍රසංගෙ හින්දා නිහාල් ඒ සින්දු ටික නිකන් ආයි කියවන්න අවස්ථාවක් හම්බුණා. එතකොට ඔය අහයි කියලා මට බයයි. ඒකත් මං කියන්නම් මම ලිව්ව කිසිම සින්දුවක සම්පූර්ණ මුලාගමට මතක නැහැ. තැන් මතකයි. මං කියන්නේ සම්පූර්ණයෙන් පිළිවෙලට කියන්න මට කිව්වොත් මතක නැහැ. මං ඒසද මේ හෑන්ඩ් ෆෝන් එකේ සින්දු ටික දාන් ආවා. නිහාල් වැරදිලවත් ඇහුවොත් කියලා කියන්න. මේක නෑ මං අහන්නේ. මොකද මේ පීලි මතක නැහැ නේ. අපිටත් එහෙම තමයි. අපි මොන හරි ලිව්වනම් අපිටත් පීලි මතක නැහැ. ඒක එකක්. දෙවෙනි එක තමයි මට මං නිකන් එහෙම බැලුවාම ඒ හැම සින්දුවකම ආදරේ කියලා තියෙනවා. ආදරේ මානිමාලයි කියනවා, ආදරේ නිවාසානි කියනවා. ආදරේ නිවෙනවා කියනවා, ආදරේ හැර මගේ ගීතවල මොකවත් නැහැ මං හිතන්නේ. ඒ නිසා ආදරේ තවර ගන්න පුළුවන් නම්, ආදරේ බ්ලෙන්ඩ් කර ගන්න පුළුවන් නම්, ආදරේ මිශ්‍ර වෙනවා නම්, ඒක මට දැනෙනවා නම් මට වෙන කිසි සාහිත්‍ය උපාංගයක් මූලිකාංගයක් මට වැඩක් නැහැ. මට ලව් හිතෙනවා නම් මේ සෞම්‍ය සඳසේම ආදරේ රත්තරන් කියලා ලියවෙනවා නම් මට මොකුත් නැහැ. මං හිතන්නේ මට ලව් ලියන්නයි මං සින්දු පාවිච්චි කරේ කියලා ගොඩක් වෙලා. ඔව් හැබැයි දැන් ඒකෙන් කියන්නේ මේ ඔය තියෙන අර අපි ඔය කියන ලව් එක හැරුණාම වෙන ගීත ලියලා නැහැ කියලා. දැන් අපිටම ලියලා තියෙනවා මේ සමහර සින්දු මම බුදුන් වඳිනවා කියලා. හැබැයි ඒක ඇතුලේ තියෙන ආසයි ඒකට. ඒ කියන්නේ මට මම යෝජනා කරන්නේ මගේ බුදුන් මට වඳින්න දෙන්න කියලා. මගේ බුදුන් ඔබේ බුදුන් නොවෙන්න පුළුවන්. හැබැයි ඔබේ බුදුන් ඔබ වඳින්න මට මම බුදුන් වඳිනවා. මම ඇත්තටම බුදුන් වඳිනවා මතක තියාගන්න. ඒ මම වඳින්නේ මගේ බුදුන්. මම පොසොන් එකට සිරසට ගීතයක් ලිව්වා. මම එක තැනකද ලිව්වා වැදි බණ කියනවා තාම මුවා තාම දුවනවා කියලා. අපි ඒක සාකච්ඡා කළා වෙනමනේ. එහෙම ලියලා තියෙනවා. ඒ කියන්නේ ඒ වගේ තව ලියලා තටු ඇවිල්ලා වාගේ එකක් මම ලියලා තියෙනවා. සහ සිරසේ ගිය නාට්‍යයකට ශයන් මිහිරංගට සින්දුවක් ලියුවා මං සඳදියේ බීබී කියලා. එහෙම ලියලා තියෙනවා. ඉතින් මට ආසයි එහෙම මං තාම අම්මා ගැන ගීතයක් ලියලා නැහැ. එහෙම ආසාවල් තියෙනවා. ඔබ පොතක් ලිව්වනේ අම්මා ගැන. අම්මා ගැන පොතක් ලිව්වත් සින්දුවක් ලියන්න බෑනේ හා. කොහොමද මං විනාඩි 3කින් කියන්න අම්මව සාරාංශ කරන්නේ. දැන් මව්ගුණ ගීත තියෙනවනේ සන්න. ඒක තියෙනවා ප්‍රේමකීර්ති දල්විස් මහත්මයා ලියපු තියෙනවා සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න ඇතුළු විශාල පිරිසක් මව්ගුණ ගීත ලියලා තියෙනවා. සමහර කෙනෙක් මව්ගුණ ගීතයක් ලියා නැත්තේ ඇයි කියලා අහුවාම කියනවා අහවල් ගීත ලියලා තියෙන අතර ඒකට සම වෙන්න මට මගේ අම්මා ගැන ගීතයක් ලියා ගන්න මට බෑ. ඒකින්ද මම ලියන්නේ නැහැ කියලා. ඔබේ ප්‍රශ්නේ මොකද්ද? වේදනාව වැඩි. ඒක තමයි පොතක් ලියන්න පුළුවන්. මට අම්මා ගැන තව පොතක් ලියන්නකවත් ලියන්න පුළුවන්. මට අම්මලා ගැන මහා වංශයක් ලියන්නත් පුළුවන්. හැබැයි ගීතයකට ගන්න එක සාරාංශ කරගන්න පීඩි කීපයකට බෑ. මං හිතන්නේ ලක්ෂාන්ත අතුකොරල වෙන්න ඕන ලියලා තියෙනවා මේ අම්මා මනින්න බැරි සාගරේ වගේ කියලා මෙහෙම. කිරි කෝදුව අම්මා මනින්නේ කිරි කෝදුවක් නෑ කියලා ලියපු තැන තියෙනවා චූටියේ වගේ. අම්මා කියන අකුරු ටික විතරක් ගත්තත් මට ඒක ගීතයක්. ඇත්තට මට හරි ආසයි ලියන්න ලියවෙයිද දන්නේ නැහැ. මං හිතන්නේ ඒක ලියවෙයි ආපහු මට විශාල පීඩනයක් දැවුනොත් ආපහු අම්මා ගැන දැන් අම්මා නැහැ. වෙන අම්මා කෙනෙක් ගැන. අර සරස්වතිය පහළ වෙන්න ඕනේ නැහැ. මං කියන්නේ වේදනාව පහළ වුණොත් අම්මා කියන සරස්වතිය එළියට එයි කියලා මට හිතෙනවා. මට ආපහු ලොකු ෂොක් එකක් ඕන වෙයි. අර අම්මා පොත ලියන එක වගේ. එහෙම ෂොක් එකක් ලව් එකක් ගැන ආවත් මොකක් හරි ආවොත් තමයි මං හිතන්නේ තිගැසිලා ලියන්නේ.
එහෙම ආවේ නැත්තම් මම කවදාවත් අම්මා ගැන අයිඩියා එකක් නැහැ. කවදා හරි දවසක අම්මා ගැන ගීතයක් ලියන්න. thank you. අපිටත් අහන්න පුළුවන් වෙනනේ. අපි ජීවතුන් අතර ඉන්නකොට අහන්න. එහෙම කිව්වහම නිහාල් එන ඕන කෙනෙකුට ඔය පරණ චිත්‍ර ශිල්පීන් අපිට හම්බුනාම අපි කියනවානේ මේ ළඟදී චිත්‍රයක්වත් දැක්කේ නෑ අදින්නකෝ කියලා. ඒගොල්ලෝ try කරනවා ගිහිල්ලා. එහෙම මම ඕන තරම් මොරාල් එක දීලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයා කිව්වහම මට එකපාරම හිතෙන්න පටන් ගත්තා. පුළුවන් නේ ලියන්න ඕනේ වා එකක්. මිනිස්සුන්ව මොකක්ද ඒකට කියන්නේ? එහෙම ඇවිස්සුවාම ආර්ට් එක ඇතුලේ ඒගොල්ලෝ වැඩ කරන්න පටවට ඕන තරම් නිහාල් වටත් අත්දැකීම් ඇති මේ සිරසිවේ අවුරුදු 20ක් 30ක් වැඩ කරන් යද්දි මේ හිටින ආටිස්ට්ලට එහෙම පොඩි එකක් ඉම්ප්‍රෙස් කරාම ඒගොල්ලෝ සමහරවිට ප්‍රෝග්‍රෑම් එකකින් පස්සේ ඒගොල්ලෝ අලුත් වෙනවා ලියන්න පටන් ගන්නවා ආයෙ ගයන්න පටන් ගත්තා ඕන තරම් ඉන්නවා ඒ නිසා මම thank you හරි මේ අපි දැන් සමාජය තුලේ ගීතය සම්බන්ධයෙන් එහෙම කතා බහ තියෙනවානේ එක්තරා කාලයක දරුණු සංවාදයක් ගියා ගීතය සහ කවිය වෙන් කරගන්න බැරුව. සමහර කෙනෙක් ගීතය අවජාතක තැනකට දැම්ම. ඒ කියන්නේ මේක රිජෙක්ට් කරන එකක් වුණා. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. මොකද ඒක තියෙන්නේ මේ ගීත පොත්වලට සම්මාන දෙන එකටත් විරුද්ධව ගියා. එහෙම ප්‍රශ්නයක් තියෙන අතරේ අපිට රේඛාවක් වෙන් කරගන්න බැරි වුණත් අදටත් ඔබ කිව්වා වගේම මේ පද්‍යයන් ගීත බවට පත් කරලා තියෙනවා. සමහර උදවිය ගීත රචනාව ලියලා තියෙන්නේ මේ ආකෘතියෙන්ම තමයි. හරිද? ඒකට ආකෘතිය කියන එක ගීතයට බාධාවත්ද ප්‍රශ්නයක්ද? සංගීතඥයෙක්ගෙන් අහන්න ඕන එකක් මේක සමහර පැත්තකින් බැලුවත්. හැබැයි මේ ගීතයක ආකෘතිය ගත්තාම අපි අහලා තියෙන ගොඩක් සින්දු අපි කවි ආකෘතියට දාලා විහිළුවට කියනවනේ. ඒක විහිළුවට කියන්නේ. ඒ සමන්ගේ විහිළුව කරනවා අපහාස කරන්න නෙවෙයි මේ විහිළුව කරන්නේ ආකෘතිය ගැන කියන්නේ. නැත්නම් මට උදාහරණයක් කියන්න බැරුව යනවා. දැන් අර රන්මලක් ලෙස දෙව්බමුන් දෝ තින් පිදුමේ පිම්බිමේ ගුත්තිලේ තියෙන අර නැටුම් වර්ණාවේ මේකම තියෙනවා. රූ රැසේ අඳිනා ලෙසේ යත් ලෙලදිදී විදුලිය පබා. ඒ නිසා රන්මලක් ගීතේ තනුවට ඕනනම් ගුත්තිලේ අර කවිය කියන්න පුළුවන්. රූ රැසේ අඳිනා ලෙසේ යත් ලෙලදිදී විදුලිය පබා පපපපපපපපපප කියලා කියන්න පුළුවන්. ආකෘතිය තිබුණේ එතන. ඒ වගේ මම තව එකක් කියන්නම් අපි ජයමංගල ගාත කියනවා නිකන් මොන තෙර ඉඳ ආදරෙන් ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය විරහ ගීයක් නොවේ. විරහ ගීයක් නොවේ. ඔබේ අතගෙන පෙර සැඳෑවක. ඕක ජයමංගල ගාතයට කියද. ඔබේ අතගෙන පෙර සැඳෑවක පූර්වී ස්ථාරිත වලට කීතයි. තව එකක් කියන්නම් ඒ ආකෘතියට මේ මම ওই වැහි පබළු සින්දුව ලියනකොට ඇත්තටම මගේ ඔළුවේ හොල්මන් කරපු ගීතයක් තියෙනවා. ඒ තමයි විජේසේකරගේ සඳ දියේ නැමි නැමි මොකක්ද වචන සඳ කිනිති නැමේ නිල් දියට එබි සඳ කිනිති නැමි නිල් දියට එබි මතක් කරන්න. ඔව් සදයි සේයාව සඳේ නේද? හරි. ඔව් මට මතකයි. දැන් ඕකට කියලා බලන්න වැහි පබළු සැලි ඉඟි කරන හැටි. ඒ නිසා වැහි පබළු සැලි සින්දුව ඕන්නම් සඳ කිනිති නැමි මෙලඩියට කියන්න පුළුවන්. මම ඕක කියලාත් බලලා තියෙනවා গিitar එකක් දාලා දවසක් ඔය ගීත්ගේ පුතා ආපු වෙලාවක. ඒ මෙලඩිය කීත හැකි. අනිත් පැත්තට සඳේ බෙන්න එපා සින්දුවේ. සෝරි මේ වැහි පබළු සැලි සින්දුවේ මෙලඩියට කසුන්දා මෙලඩියට ඕනනම් අර කියන්නත් පුළුවන්. සඳ කිනිති නැමි. මේ ආකෘති තියෙන්නේ හරි ටිකයි. හරි පොඩ්ඩයි නිහාල් තියෙන්නේ මේ ලොකු ලොකු ආකෘති. හැබැයි ඒව සමහරු හිතලා කරපුවා නෙවෙයි. අපි උපවිඥානේ වැඩ කරනා මොකක් හරි අපි ඒක ලියනවා. හැබැයි ඒක කියලා මෙලඩිය දාන්න දුන්නොත් එහෙම අරක එයා උඩට ගන්නවා. ඒතර මම දැන් මේක කියනකම් කවුරුත් හිතන්නේ නැතුව ඇති සඳ කිනිති නැමි ආකෘතිය නේද වැහි පබළු එකේ තියෙන්නේ කියලා. ඒ නිසා දැන් සමහර ආකෘති තියෙනවා බිරිඳු වලට ගේන්න පුළුවන්. දැන් නිහාල් නිල්සන්ගේ සින්දුවක් තියෙනවා මේ පාලමේ උඩින් යන්නේ යටත් බලාපන් හාමතේ ඉන්නේ උන් ගැනත් හිතාපන් කියලා.
මේක ලොකු මාක්ස්වාදී අරගලකාරී එකක් කරන්න පුළුවන් කපුගේ වාගේ ගායකයෙක් දාලා කැලි පාලම උඩින් පාලමේ උඩින් යන්නේ යටත් බලාපන් හාමතේ ඉන්නේ උන් ගැනත් කියාපන් කියලා ආර් සමරකෝන්ගේ කැලි පාලමත් එළියට ගෙනාව නම් එහෙම පොඩි දෘෂ්ටිවාදයක් හදලා වෙන එකක් ගේන්න පුළුවන් එළියට. ඒකට ආකෘතින් බලපානවා. තව එකක් කියන්න අවසරයක් දෙනවා. මේකත් කියන්නේ අපහාසයට නෙවෙයි. ආකෘතින් බලපාන විදිහ ගැන කියන්න. ඒ තමයි සුනිල් රත්න ලියපු මේ නන්දාමාලිනී ගීතයක් තියෙනවනේ යනවා නම් අනේ මං අරන් යන තැනකට යන්න රත්තරන් කියලා. දැන් මේක කාංචන අනුරාධි හරි. හනා හරි. මේ වගේ නිකන් යෞවන ගායකයෙක් ගායිකාවක් කිව්වොත් එහෙම මම කියන්නේ සින්දුවේ අර්ථ වෙනස් වෙනවා ගෙනියන්න හිතෙනවා. හැබැයි නන්දක්ක කියන එකේ මෙලඩිය ඇතුලේ ඒකේ තියෙන පොඩි උත්ප්‍රාස ලක්ෂණයක් තියෙනවා. අරකේ උත්ප්‍රාසයක් කියන්නේ ලුණුයි බතුයි කමුක රත්තරන් ලුණු බතු නෙවෙයි රත්තරන් තනකොළ කාලා හරි ඉමු කියලා ෆීලින් එකක් ගේන්න පුළුවන්. ඒ නිසා ගීතේ තනුව ආකෘතිය. තව චූටි අවසරයක් දෙනවද? ඒතයි මට හිතෙනවා ලංකාවේ මැජික් රියලිසම් ගැන ලියවිච්ච ලස්සනම සින්දු ටික ලියලා තියෙන එම්.එස්. ප්‍රනාන්දුයි සුනිල් රත්න කියලා. එකක් තමයි මේ සකුරා මල් පිපිලා. කන්ක හිතලා බලන්න මේ කවුරු හරි කියයි මේ LSD වගේ මත්ද්‍රව්‍යයක් ගහලා දන්නේ නැහැ මේක ලිව්වේ කියලා. සකුරා මල් පිපිලා රෑ 12ට හඳ කඩාගෙන වැටෙනවා බහසේ යුද්ධයක් කරනවා සුදම් ස්වභාවයේ අරගලයක්. සුදම් ස්වභාවයේ අරගලයක් වෙලා අහසින් කොටසක් කඩා වැටලා මැජික් රියලිසම්. ඒතර ඔය 3D ඇනිමේෂන් එකක් කරන්න අහස කඩා වැටිලා යන්නේම නැතිලා හඳ මාම දොර කොට ඉන්නවා හැරමිටි ගහගෙන. හඳ මෙහෙ ඇවිල්ලා ගේ දොර කොට ඉන්නවා. මේ රෑ 12ට සකුරා පිපිලා දැන් මේ පොඩි මැජික් රියලිසම් වැඩක්. දැන් අද වාගේ ඔක ලිව්වනම් පොඩ්ඩක් කියයි පිස්සුද බම් මේ සින්දු වල කෝ රියැලිටි එක. ඔව් මාර ෆැන්ටසිස් වල ඉන්නේ ගියයි. ෆැන්ටසි වල ඉන්නේ. හැබැයි ඒ ගීතේ තියෙන තනුව සකුරා මල් පිපිලා කියන එක තනුව පොඩි අපේ අර පැරණි මේ නාද රටාවලට සම්බන්ධ ජනගී වලට සම්බන්ධ බෙර වාදන සම්බන්ධ නිකන් තනුවක් තමයි තියෙන්නේ. නිකන් සුනිල් රත්නයන් අවසර දෙනවා නම් මම යෝජනා කරනවා මේකෙන් ටිකක් රොක් සින්දුවක් කරලා බලන්න. සකුරා මල් පිපිලා කි වෙන හැඩයකට ඕක කියන බලන්න. අර මැජික් රියලිසම් එක එතකොට එළියට එනවා. අර පරණ මේ ජන සංගීතයේ තාලවලින් මැජික් රියලිසම් එළියට ගන්න බෑ කියලා මට හිතෙනවා. එහෙම නිසා ආකෘතික හපංකම් ගැන එහෙම අදහස් ටිකක් මම ළඟ තියෙනවා. ඔව් නරක නැහැ. සමහරට මහාචාර්යතුමා කැමති වෙන්නත් ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා. මොකද නැත්තම් එතුමා සෑහෙන එතුමාට දොස් කිව්වනේ නිර්මාණ උණතාවක් දැන් එයාගේ බඩු ඉවරයි. මොකද්ද යනවා නම් අනේ මං අරන් යන තැනකට යන්න රත්තරන් කියලා සින්දුව ලිව්වට. මට මතකයි ඒ එහෙම සංවාද මහරගමට වහින්න එපා කියන එකත් ඒකටත් එහෙමම ප්‍රශ්න ටිකක් තිබුණා. දැන් මම මේ අහන්නේ තව වෙන ප්‍රශ්නයක්. දැන් මිනිස්සු නිර්මාණ කරන්නේ ඇයි? කියන්නේ නිර්මාණ කරන්නේ ඇයි කියන මේ වැඩේට පුරාණ ග්‍රීසියේ ප්‍රධාන මත දෙකක් මෙහෙම කියන්නේ උඩට ඇවිත් තිබුණා. දැන් එතකොට ඇරිස්ටෝටල් සහ ප්ලේටෝ කියන්නේ ගෝලයේ ගුරයි අතර මේ වෙනස්කම තිබුණේ. ඇරිස්ටෝටල් කියන්නේ මම මේ සම්පූර්ණ කතාවම නෙමෙයි කියන්නේ මේ මට මතක ටික විතරක් කියන්නේ. කියනවා ඇයි නිර්මාණ කරන්නේ කියලා කිව්වම ඇරිස්ටෝටල්ගේ ප්‍රකාශයක් තියෙනවා මිසු මේ නිර්මාණ කියලා කියන්නේ සවිඥානික සබුද්ධික තාර්කික කාරණයක් නිර්මාණ කරන්න කියන්නේ. ප්ලේටෝ කියනවා එහෙම එකක් නෙමෙයි මේක බොහොම අබුද්ධික අවිඥානික අතාර්ථික දෙයක්. නිර්මාණ කියන්නේ මිනිස්සුන්ගේ තියෙන අමරණීයත්වයට තියෙන සහජ ආශාවෙන් තමයි මේ නිර්මාණකරණය දෙන්නේ මිනිස්සු කියලා කියනවා. දැන් ඔබ නිර්මාණකරුවෙක් හැටියට අය නිර්මාණ කරන්නේ. අර අතනින්ම එමු නිකන්. ඒ කියන්නේ ඇරිස්ටෝටල් සහ ප්ලේටෝ තන වාද කරන්නේ ඔය වාදේ යන්නේ අගෝරාවේ වාදේ යනකොට ඒගොල්ලෝ ඒ අදහස් කරන නිර්මාණ කරන්නේ ඇයි? ඔය කාලෙම මේ පෙරදිග ඊස්තටික් එකේ සංවාදයක් යනවා. ඔකේ කෙලවර බ්‍රහ්මාස්වාදය කියලා. මේ බ්‍රහ්මාස්වාදය. බ්‍රහ්මාස්වාද සහෝදර පෙරදිග කියලා එකකුත් හදා ගන්නවා නිකන්. භව අනුභව සංයෝගාත් රස නිෂ්පත්තින් වගේ සූත්‍ර හදලා කතා කරනවා. ඒතර බ්‍රෙෂ්ට් වාගේ ඊට පස්සේ මේක ඛණ්ඩනය කරනවා නෑ නෑ එහෙම ලඟ වෙන්න එපා. ඔකෙන් දුරස් වෙන්න ඒඩියේෂන් වලින් තමයි ආට හැදෙන්නේ කියලා. ඔය ඔක්කොම නිකන් අපි කියවලා තියෙනවනේ. ඒ ඔක්කොම කියවලා තිබ්බම මට හිතෙනවා ඇයි නිර්මාණයක් කරන්නේ කියන එක ඇතුලේ අයි මං කතා කරන්නේ. ඇයි මම ලියන්නේ කියන එක ඇතුලේ මට හිතෙන්නේ මට නොකා ඉන්න පුළුවන් වේලක් දෙකක්.
මට දවස් 3ක් විතර නිදි මරන්න පුළුවන්. මට හැබැයි මොකක් හරි හිතන්න නැතුව ඉන්න බෑනේ. නිකන් ඉන්න හැම වෙලාවෙම මම මොනවා හරි හිතනවා. ඒක මගේ ජොබ් එකේ කෑල්ලක් වගේ. දැන් හිතනවා කියලා කියන එක අර අපි කියන්නේ මේ කුණාටුවක් නේ. ඒ කියන්නේ ප්‍රලය දෙයක්. ඒක ක්ලියර් කරගන්න ඕනේ ඊට පස්සේ. සමහරලාට අහන ඔය කවුරු හරි ආයි පෙම්මතියක් හරි බිරිඳ හරි දරුවෝ හරි ආයි අප්පච්චි මොනවද කල්පනා කරන්නේ? නැත්තම් මොකද්ද ඒ කල්පනා කරන්නේ? තේක නිවෙනව නේද? ඇත්තටම තේක නිමිලා. හැබැයි මේ මෙන්ටල් නෙවෙයි. හරිද? මම වට උදාහරණයක් කියන්නම්. අශෝක හඳගම හඳේමයි මට මේක කිව්වේ. මේ හඳේලා ගෙදර තියෙන තලවතුගුරින් ගිහිල්ලා මෙහෙම ආවම හඳේලා ගෙදර පහු කරන් ගියාම වෙලෙන් ඒ පාර ඉවරයි නිහා. එන්ඩ් එකක්. ආයේ එහෙන් කොහෙටවත් යන්න බෑ එන්ඩ් එකක් තියෙනවා. දුවර දෙන්න ගෙදර ඉඳන් බලන් ඉන්නකොට හඳය වැඩ ඇරලා ඇවිල්ලා මේ ගේ පහු කරන් යනවල තාත්තා. මෙම ගේ පහු කරගෙන ගිහිල්ලා පාර එන්ඩ් වෙන තැනින් හැරලා ආපහු ඇවිල්ලා. දුවර දෙන්න හැවලු කොහෙද ගියේ කියලා. ගෙදර පහු කරගෙන. හඳය හිනා වුණා. ඇත්තටම වෙලා ඇත්තේ මට හිතෙනට මොනවා හරි හිතන මිනිස් මොනවාර හිත ආවා ගේ පහ වුණාද කියලා දන්නේ නැහැ. හිත ඉන්න වෙලාවක කේමදාස මාස්ටර් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට වුණා සපත්තු දෙක නැතුව. ජාතික රූප වාහිනියේ සීළු අය කළු ඇඳලා මෙහෙම සපත්තු දාලා වුණාම බ්‍රෙස් ගැන කතා කරේ. සාක්ෂිය එරික් ඉරියප්පාරච්චි මාත් හිටියා. මම කෝ එලියේෂන් හොඳටම තියෙන මාස්ටර්ගේ කෝ සපත් දෙක කියලා. එතකොට තමයි දන්නේ ප්‍රෝග්‍රෑම් එක ෂූට් වෙනවා මැද්දේ සපත් දෙක නැහැ කියලා. ඒ නිසා මේ නිර්මාණ කරන ඕන කෙනෙක් මං හිතන්නේ එහෙම තමයි නිහාල් සමහරට අමතක වෙනවා. තව එකක් කියන්න. නවරත්න ගමගේ බිෂොප් එකේ ෂෝ එකක් බලන්න ගිහිල්ලා විනාඩි 10යිලු තියෙන්නේ හරියටම ගංගාරාමේ ගාව ඉඳන් මෙහා පැත්තේදී ට්‍රැෆික් එකට අහුවෙලා බස් එකක් එනවලු ඉස්සරහා මෙහෙම නම පිටිපස්සෙලු මෙහෙම බස් එක පිටිපස්සේ ඉන්නවලු බස් එක යන්නලු. ඉතින් නවාගේ බිරිඳ ප්‍රීතිත් එක්ක මෙයා බැන ඉන්නවලු මේ කාල කන්නි රට බලන්න ට්‍රැෆික් එක්ක මුන් හදන්න ඕනේ එක්ක පොලිසියෙන් දාන්න ඕනේ නැත්තම් පාරවල් ලොක් කරන්න ඕනේ. මුන්ට නැත උගන්නන්න ඕනේ. මොකක් හරි කියලා මේ ඉඳලා ආපහු හරවලයන් කියලා පස්සට ගද්දි මු කැඩිච්ච බස් එකක් පිටිපස්සේ නවත්තන් ඉඳලා තියෙන්නේ. දැන් හිටියා. හරි. ඒ වගේම නවමටක මොකක් හරි ඇහි කාචයක් හරි මොකක් හරි දාපු වෙලාවක ඒක වැටිලා හොයනවලු. ඒතර ප්‍රීති හරවලු මොකද්ද හොයන්නේ කියලා. බල්ලකොට ඒක දාගෙනලු හොයන්නේ. දැන් ඒ වගේ කණ්ණාඩි දෙක දාගෙන කණ්ණාඩි හොයන අය මං දැකලා තියෙනවා. ඒ නිසා නිර්මාණකාරයෝ පිස්සු කියලා කියන්නේ ඔන්න ඔය කැලලත් එක්ක තමයි. පිස්සු නෙවෙයි. ඒගොල්ලෝ ඉන්නේ ඒගොල්ලන්ගේ ලෝකයේ ඇතුලේ ඒගොල්ලන්ගේ රස්සාවේ කොටසක් තමයි හිතන එක. හිතන එකත් රස්සාවක්. පිස්සෙක් හැම වෙලාවෙම අන්තවාදියෙක්. එහෙම තමයි පිස්සයි නිර්මාණකාරයෝ හොයන්න වෙන්නේ. කිසිම අන්තවාදියෙක් නිර්මාණකාරයෙක් වෙන්න බෑ. පිස්ස අන්තවාදී ඕන උදාහරණයක් කරන් බලන්න පිස්සා පොඩි අන්තවාදී එහෙම දැන් මට මතකයි පිස්සන් කොටි උදාහරණ ඕන එකක් කරන් බලන්න එයාගේ පොඩි අන්තවාදී ලක්ෂණයක් තමයි කියවෙන්නේ දැන් උදාහරණයක් කොත් එහෙම ලිඳගාව පිස්සෙක් මුලිරියාවේ ලිඳ දිහා බලාගෙන උදේ ඉඳන් ගණන් කරනවලු 13යි ආයෙත් 13යි 13යි හැන්දෑවේ 12ට ගිහලා 13යි ආයෙත් තිබිලා 13යි හැන්දෑවේ 4ට විතරක් 13යි කිය ඉන්නවලු. දොස්තර ගිහිලා ඇවිල්ලා මොනවද මේ උදේ ඉඳන් තමසේ 13යි කියන්නේ කියලා. දොස්තර ඉස්සුවලු ලිදර දාලා කොළු 14යි කියලා. අන්තවාදීකමක් තියෙනවනේ. හැබැයි දැන් අපිට කියන්න බෑනේ මේ නිර්මාණකාරයෙක් කියලා. නිර්මාණකාරයාගේ අන්තවාදී පිස්ස කියලා කියන්නේ යාගේ තර්ඩ් අයි එකට නිහාල්. ඒ කියන්නේ අනිත් අයට S දෙකට පේන්නේ නැති එකක් නිර්මාණකාරයාට පේනවනේ තර්ඩ් අයි එකට. ඒතර තර්ඩ් අයි එකට පේද්දී අනිත් අයට පේන්නේ නැති හින්දා ඒගොල්ලෝ කියනවා මුට පිස්සු කියලා. මම හිතන්නේ ඒ තර්ඩ් අයි එකටයි කියන්නේ කියලා පිස්සු කියලා. දැන් සන්න මේ මම අහන්න මේ සාමාන්‍ය රසික සමාජය කියලා එකක් තියෙනවනේ දැන්. ඇත්තටම කියනවා මේ මේගොල්ලෝ මිනිස්සු. සමාජය තුළ ඉන්න හැමෝම මිනිස්සු. අය මිනිස්සුම චිත්‍රපටයක් බලන්න ගියාම ප්‍රේක්ෂකයෝ. ඉගෙන ගන්න ගියාම ශිෂ්‍යයෝ. ඒ වගේ නිර්මාණ රස විඳින්න ගියාම ඒගොල්ලෝ රසිකයෝ වෙන්නේ. පොත් කියවන්න ගියාම
පාඨකයෝ වෙනවා ඒ වගේ පාඨකාගාරයක් එතකොට දේශන අහන්න ගියාම මේගොල්ලෝ ශ්‍රාවකයෝ වෙනවා ඒ වගේ තමයි මේක හැදෙන්නේ එකම මිනිස් කොට්ටාසය විවිධ විදිහට මෙහෙම පරිවර්තනය වෙනවා පරිණාමය වෙන්න පුළුවන් එතකොට අපි ඒගොල්ලන්ගේ පැත්තෙන් හිතුවොත් ඇයි මිනිස්සු සාහිත්‍ය හරි ගීතය හරි ඇසුරු කරන්න ඕනේ මොකද අපි ඒක කරන්නේ නියැලෙන උදවිය ඒක අවබෝධ කරගෙනනේ මම මේ කිසිදු විෂයක් දෙවෙනියට දානවා නෙවෙයි රසායන විද්‍යාව භෞතික විද්‍යාව මේ සියල්ල දෙවෙනියට දානවා නෙවෙයි හැබැයි නිකන් ඒ විද්‍යාඥයෝ ලෝකේ ගත්තාම සයන්ස් වල ඉඳලා අර තර්ක ඥානයත් එක්ක ඉඳලා හොයන බැලුවොත් මේගොල්ලෝ හරි ලස්සන රසිකයෝ මට කාලෝ ෆොන්සේකා මතක් වෙනවා ලස්සන රසිකයෝ කාලෝ ෆොන්සේකා කිසිම නන්දා මාලිනිගේ කිසි ප්‍රසංගයක් වැළැක්වුවේ නැහැ එයා සින්දු ලියන්න පටන් ගත්තා නන්දාස කෝදාගොඩ මහාචාර්යවරයා කුලපතිවරයාත් වුණා වෛද්‍ය විද්‍යාලේ එයා වයලින් වාදකයෙක් එහෙම මට අයින්ස්ටයින් ඉඳන් මට තේරෙනවා මේගොල්ලෝ කලාව ඇසුරු කරේ ඇයි කියන එක සාහිත්‍ය ඇසුරු කරේ ඇයි කියන එක මම මේ ළඟ දැක්කා විවේකයට සකබ වැඩිපුර කියවන පොත් කියවන එක කියලා නවකතා කියවන එක කියලා ඒගොල්ලෝ බලන ෆිල්ම්ස් ගැන කතා කරනවා සමහරලාට මම දැකලා තියෙනවා ලෝකේ මේ විද්‍යාඥයෝ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා මලේනවාගේ ෆිල්ම් එකක් බැලුවා කියලා අන්න එතනින් අල්ලගත්තොත් මට හිතෙනවා ලීස කියලා ඇයි මේ කලාව සාහිත්‍ය ඇසුරු කරන්නේ ආශ්වාස ප්‍රාශ්වාස කරන මිනිහා විතරක් මිනිසෙක් නෙවෙයි කියලා ඒගොල්ලන්ට දැනෙනවා මං හිතන්නේ මේ කලාව සාහිත්‍යයෙන් තමයි ඇත්තටම අපි මේ හાર્ට් බීට් එකේ තියෙන මේ ලබ් කියන හાર્ට් බීට් එක ඇත්ත ජීවිතේට දැන්ලා අපි තිගස්සන්න පුළුවන් අපිට සතුට ගේන්න පුළුවන් ආදරය ගේන්න පුළුවන් ගේහසිත ප්‍රේමය ගේන්න පුළුවන් ලෝකයේ දිහා විනයකින් බලපං මෛත්‍රියෙන් බලපං ආදරයෙන් බලපං කියලා කොච්චර බනට කිව්වත් සමා වෙන්නේ මේ බනට බයිනව නෙවෙයි කොච්චර බනට කිව්වත් ඒක ස්වයංව ප්‍රැක්ටිස් කරගන්න පුළුවන් කමක් තියෙනවා කලාව ඇතුළේ සමහරු කියනවා දැන් වික්‍රමසිංහ එහෙමත් කියලා තියෙනවා මේ ජාතක කතා පොතේ කියවුවොත් එහෙම අවුරුදු 2500ක් ජීවත් වුණා වාගේ දැනේ කියලා අපි ඉන්නේ 56යිනේ. ඒතර 2500ක් ජීවත් වෙන්න ඕන නම් පොත් කියවන්න කියලා. සමහර කෙනෙක් මේ සාහිත්‍ය කලාව ඇසුරු කරාම ලෝකෙ බොහෝ තැන්වල සංචාරය කරපිනික් වගේ දැනෙනවා කියලා පොඩි ඇත්තක් තියෙනවා දැන් අපි ඉන්දියාව ගැන දැන් ඉන්දියාව ළඟ නිසා අපිට සෝෂල් මීඩියා එකේ පේන නිසා ඉන්දියාව ගැන පොතක් කියවද්දී එහෙම නැත්නම් අඟුලිමාලයා ගැන කතා කරද්දී දේවදත්ත ගල් පෙරළපු එක මතක් වෙද්දී ගිජ්ජකූට පර්වතේ පේනවා දැන්. ඒ කියන්නේ හරි මේ පෘථිවිය මේ ප්ලැනට් එක ලං කරනවා සාහිත්‍යයෙන්. මට හිතෙනවා ඒ නිසා මේ සාහිත්‍ය කලාව මොන විෂය ඉගෙන ගත්තත් ඒගොල්ලෝ ගාව සාහිත්‍ය කලාව කැලලක් තියෙනවා. ඒ නිසා ලංකාවේ සිනමා ශාලාවට ගියොත් මේ චිත්‍රපට බලන්නේ සිනමාකාරයෝ විතරක් නෙමෙයි. මේ සින්දු අහන්නේ සින්දු හදන අයයි ගයන අයයි නෙමෙයි. පොත් කියවන්නේ වැඩි හරියක් පොත් ලියන අයයි විචාරකයෝයි නෙමෙයි. අර පොත් තියෙන අයට පාඨකාගාරයක් ඉන්නවා. සින්දුවට රසිකාගාරයක් ඉන්නවා. ඔයා කිව්ව එක. ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා. බන්ධනයට ලක් වෙච්ච නුඹ බන්ධනාගාරයක් තියෙනවා. බන්ධනාගාරෙත් හැබැයි සින්දු අහනවා. දැන් අපි මේ ඔබේ වැඩක් තියෙනවා. ඒ ගැන කතා කරමු. මේක ඔබේ වැඩක් කියලා කියන සාධාරණ නෑ මම හැබැයි. නිර්වාණ කියන නම ඔබ පාවිච්චි කරනවා පෙම්වතුන්ගේ දිනේ කියන්නේ 14 වෙනිදා ස්ටේඩියම් එකේ තියෙන ඔබේ ප්‍රසංගයකට මියුසික් වලට නිර්වාණ කියන නම ගෙනාවේ මේ බෞද්ධ ආගමිකයෝ නෙවෙයි. ඇත්තටම මම පිස්සු වැටලා හිටිය කාලයක් කර්ට් කොබේන්ගේ නිර්වාණ මේ බෑන්ඩ් එකට ඇමරිකාවේ. එයා වඩා ඉක්මනින් මැරෙනවා. මට අදත් හිතා ගන්න බෑ මේ නම දැන් මම හැමතැනම හොයනවා මේ කර්ට් කොබේන් එක මේක. ඊට පස්සේ මට මතකයි මම කොහේ රටකට ගිය වෙලාවක මම නිර්වාණ ටී-ෂර්ට් එකක් අරන් ආවා මේ කර්ට් කොබේන් ඉන්න එකක්. මට මේක බලපෑවා එකක්. දෙවෙනි එක තමයි මම මේ නවකතාවක් ලියනකොට ඒකේ ප්‍රධාන චරිතේ නිර්වාණ. මම මේ නවකතාව ලිව්වේ තරුණ අවුරුදු 22ක 23ක විතර ගායකයෙක් අවුරුදු 50ක 55ක විතර ගැහණියක් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධයක් ගැන. ඒවා මේ දැන් මේ පාසලේ සිදුවන දේවල්ම නෙවෙයි. එහෙම ලෝකේ ඕන් තරම් තියෙනවා. කරුණා කරලා මං කියන්නේ ඒ වාගේ දේවල් අවුස්සනකොට ලොලිට කියවලා බලන්නකෝ ලොලිටගේ වයස කීයද කියලා. ලොලිට කොම්ප්ලෙක්ස් එක හැදෙන්නෙම අවුරුදු 15ක 16 කෙල්ලෙක් එක්ක ලව් එකක් පටන් ගන්නවනේ වැඩි හිටියේ. එහෙම එකක් තමයි ලිව්වේ. එතකොට ඒ නිර්වාණයාගේ නම. ඒ නිසා මම නිර්වාණ කියලා නම දැම්මා ඒ පොතට. ඊට පස්සේ ෆිල්ම් එකක් කරන්න ලෑස්ති. මේ ෆිල්ම් එකේ මම සින්දු ගොඩක් නිර්මාණය කරා. 99 ආදරණීය වස්සානේ ප්‍රසංගයටත් ඒ සින්දු ටිකනේ ආවේ. දැන් අදත් ඒ සින්දු ටික දැන් අද තාම තියෙනවා. ඒකේ සමහර බොහෝ සින්දු.
ඒ වගේ නිහාල් මේ මම මේකට ගීත ගොඩක් හැදුවා. ඒතර ඒ ටිකත් එක්ක තමයි නිර්වාණ ප්‍රසංගය වෙන්නේ. මම ඒක ටැග්ලයින් එකක් ලිව්වා ආදරේ අනුමෝදන් කරන්න කියලා. අපි හැමදාම මොන හරි දුන්නම අනුමෝදනා කරනවා. තැන්ක් යූ කියන්නේත් අනුමෝදනයක් නේ. තැන්ක් යූ කියන අනුමෝදනාවක්. හරියට හරි. සමහර ලාවට අපිට තැන්ක් යූ කියන ඉංග්‍රීසි වචනේ මදි මොන හරි කියන්න. දැන් ඔයාට මට තැන්ක් යූ කියලා මදි වුණාම ආයෙත් කියනවා තැන්ක් යූ සන්නා තැන්ක් යූ කියලා ආයෙත් නිකන් බුදු සරණයි කියලාත් කියනවා යනකොට. ඒ බුදුන්ගේ සරණයි කියන එකට වඩා ඒකෙත් තියෙනවා පරිස්සමෙන් යන්න. ටේක් කෙයාව එකක් තියෙනවා බුදු සරණයි. ටේක් කෙයා ආරක්ෂාව ලැබෙන්න ඕනේ කියලා. ආරක්ෂාව ලැබෙන්න ඕනේ වань එකක් කියනවා. තැන්ක් යූ කියන එක මදි වුණාම අපි ටක් ගාලා ආගමික වචනයකට එනවා. පින් සිද්ධියෝ කියනවා. මේ පින් කියන්නේ කුසල් දිව්‍ය ලෝක කියන්නේ එකතු කරපන් කියන අදහසින්ම නෙමෙයි භාෂාවේ. මම එහෙම හිතන්නේ නැහැ. ඒ කියන්නේ පින් සිද්ධ වෙනවා කියලා කියන්නේ තැන්ක් යූ මදි වුණාම. ඒ නිසා ප්‍රේමයේ දීලා මදි වුණාම මේක අනුමෝදනා කරලත් බලන්න මට හිතෙනවා. අනිත් අයත් මොකද මම හැම වෙලාවෙම ඔය ලියන මිනිස්සු හරි පව්වේ නව කතාකාරයෝ ඒ තමන්ගේ අත්දැකීම් අඬා වේවුල ජීවන අත්දැකීම් කියලා ඔය නිර්මාණකාරයෝ කියන්නේ එතනට ඒගොල්ලෝ විශාල වේදනාවකින් පිරෙනවා. හැම ගීත රචකයෙක්ගේම ඇතුලේ වේදනාවක් තියෙනවා. ඒ වේදනාව සමහරවිට මත්පැන් බීපිලාවක එහෙම සමහරට කෝල් කරන්න එපා කුණු හරපෙන් බැනලා ඒගොල්ලෝ ඒ වේදනාව එළියට දාන්න ඉඩ තියෙනවා. නිර්මාණකාර විශාල වේදනාවකින් ඉන්නවා. මම දන්නවා කරුණාසෙන් ජයලත්ට විශාල වේදනාවක් තිබුණා. ජයකුඩි සෙනවිරත්තට මේක තිබුණා. මම දන්න අයගෙන් ගත්තම. මහගම ශේඛරට විශාල වේදනාවක් තිබුණා ජීවිතය සම්බන්ධව. ගේහසිත ප්‍රේමයේ සම්බන්ධව, බිරිඳ සම්බන්ධව. මේ ලයිෆ් කියන්නේ මොකක්ද කියන එක ගැන. මේ වේදනාව තමයි. එතකොට ඔබ සතුටු වෙන්න තමයි අරගොල්ල වේදනාව විඳලා තියෙන්නේ. ඔය නිර්මාණකාරයන්ගේ වේදනාවල් ගැන මට වෙනම ඕනනම් කතා කරත හැකි නිර්මාණ බිහි කරන්න ඒවත් තිබිච්ච වේදනාව ඒ වේදනාවෙන් වදපුවා වේදනාවෙන් හදපුවා මේ ඒව තමයි වැඩෙනකොට අනිත් ඔක්කොම සතුටු වෙනවා. අන්න ඒ ප්‍රකාශනය තමයි මට මේ වෙලාවේ අනුමෝදන් කරන්නේ. ඔව් හරි. දැන් ඔබ ගීත ලියන්නෙත් ඒ වේදනාවෙන් සාහිත්‍ය කෘති නිර්මාණය කරන්නෙත් වේදනාවකින්ද? ඇත්තම උත්තරේ කූතෝ. ඒ කියන්නේ මම මේ ළඟදී කිව්වා ඒ පෙම් සින්දුවක් ආයි ලියන්න නැත්නම් මං කමට ආපහු මොකක් හරි ලව් ෂොක් එකක් ආවොත් මාව තිගැස්සුවොත් මාව පීඩාවට පත් කරොත් මාව ඇඬෙව්වොත් මාව රිදෙව්වොත් මාව කීර්ති කරොත් ඩග්ගාලඩියයි. මොකද ඒක පිට වෙන්නේ එකකින් මම හිතනවා නිහාල් කුස ජාතකයේ කුස රජුරුවන්ගේ වේදනාව තමයි පබාවතිය කියලා. නැත්නම් ඒක අඹන්න බෑ ජීවිතේට. ඕක අඹන්න බෑනේ ජයම්පතිට. කුසට තමයි අඹන්න පුළුවන්. ඕක ඒ ප්‍රේමේ වේදනාව තමයි මේ පේන්නේ. ඒතර අපි පබාවතිය දැකලා මාරයි ලස්සනයි රන් රුවක් වාගේ ස්වර්ණ තාල ස්කන්ධයක් මෙයා තල කඳක් වයි කියලා කියනකොට අර කොට කුදු කොර කැවු මූණක් තියෙන කුසගේ වේදනාව තමයි අර මෙහෙම පේන්නේ කියලා මට හිතෙනවා. දැන් මේ වේදනාව කියලා කියන එක ඇතුලේ සුඛ සහ දුක්ඛ වේදනා දෙකම තියෙනවානේ. දුක් වේදනාව විතරක් නෙමෙයි සුඛ ඒවත් සැප වේදනාවකුත් තියෙනවානේ මිනිහෙක්ටනේ. මේ ඔබ කියන්නේ මේ පොදුවේ මේ දෙකම එකට දාපු වේදනාව. මේ දෙකම දැන් අපේ අම්මලා එහෙම සමහර ලාවට නිහාල් මගුල් ගෙදරදී පාටියකදී උපාධි ප්‍රදාන උත්සවයකදී පන්තියේ පළවෙනිවා වුණාම අඬනවා. ඒක මේ දුක වේදනාව වෙන්න බෑනේ නිහාල්. ඒකට නමකුත් දෙනවා සතුටු කඳුළු කියලා. ඒ නිසා නිර්මාණ ඇතුලේ දෙකම තියෙනවා මම හිතන්නේ. සතුටු කඳුළු තියෙනවා. ඒ කියන්නේ ඕන නිර්මාණකාරයෙක් මෙහෙම වාඩි කරලා ටිකක් ඇස් දෙක බලාගෙන ඇවිස්සුවොත් එහෙම මේ කඳුළු ගන්න එක සිම්පල්. ඇතුලේ තියෙන ඒගොල්ලෝ. අනිත් එක තමයි Tamanට දුක් සහගත අත්දැකීමක් ලැබිලා සමහර විට හරි පොසිටිව් අදහසක් තියෙන ගීතයක් ලියවෙන්න බැරි නෑනේ. දැන් අපි කවුද දන්නේ ආචාර්ය ජන්තාරණ සිංහ ලියනවා සුවඳ දැනෙනවා ගීතය. ආදරේ කොච්චර සුන්දරද කියලා කියන එක එයාට ලියන්න සමහර ලාවට මේමයි ගහයටදී සිද්ධ වෙච්ච කටුක අත්දැකීම බලපෑවද ගැන අපි දන්නේ නෑනේ. ඒක අනිත් පැත්තට ලියන්න. ඒගොල්ලෝ එහෙම සමහර ඒවා අපිත් එක්ක කියලා තියෙනවා. මම නිකන් ඉංගියක් විතරක් දීලා තියන්නම්. අතීතයට වඩා පැරණි අපේ ආදරේ. ගීතේ රූකාන්තගේ
ලියන්නේ එයාමට පෞද්ගලිකව කියලා තියෙනවා. එහෙම විශාල වේදනාවක් වෙලාවක ගිටාර් එකත් අරගෙන වංගෙඩියේ අනිත් පැත්ත හරවලා වාඩි වෙලා නේ ඔබයි මායි ගැන කියමුකෝ නිකන්. අතීතයට වඩා පැරණි අපේ ආදරේ ඔබයි ඔයයි මායි විතරයි දන්නේ කියලා කිව්වොත් එහෙම මම දන්නේ වචන පේලිය ඇතුලේ තියෙන වේදනාව. හැබැයි අපි එක බජවුදදා තමයි කියන්නේ ඒකේ වේදනාව තියෙනවා. බොහෝ නිර්මාණ ඇතුලේ තියෙන වේදනාවක් කියන්නේ. වේදනාව සරසරන්නේ සංගීතයෙන් තනුවෙන් අපි ඒක අහන්න ගිහිලා සැරසිලා ඇත්තම සමරන්නේ වේදනාව. මම හිතනවා නත්තල කියන්නේ වේදනාව සමරන උත්සවය. ජේසු නත්තල ජේසු සමරන්න ඒක කවුරු හරි කතෝලිකයෙක් මගෙත් එක වාද කරන්නට එපා. හැබැයි ජේසුගේ වේදනාව මේ අත් දෙකට ගහලා තියෙන අනාර කෝච්චි පීරි වලට ගහන යනනේ. දේවැක් කියලා. මේ වේදනාව බෙල්ල කැඩලා පහර දීලා එතකොට අර ලස්සන්ට පල්ලි ගිහිල්ලා සැරසිලා යාතිකා කියලා ගීතිකා කියලා සමරන්නේ කැලල් නෙවෙයිද? ඒ වේදනාවේ කැලල් නෙවෙයිද සමරන්නේ? ඒතර ආට්ටවිලා තියන්නේ කැලලෙන් නෙවෙයිද? අකිර කුරසෝවා බඩ කපා ගන්න ගියා නේද ෆිල්ම්ස් කරන්න ගිහිල්ලා වේදනාව නේද? බොහෝ නිර්මාණකාරයෝ මහා වේදනාව පෙළන જાතියක්. ඇත්තටම වඩා වාසනාවන්ත නිර්මාණකාරයා නෙවෙයි සහෘද පරිශදය. උන් සතුටු වෙනවා මචං.